ඒ දුකක් දැටිව විඳින වෙලාවට හැමදේම අතාරින්න හිතන වෙලාවට මෙන්න මේ බණ ටික මතක් කරගෙන එතන ඉවසන්න. එතන අල්ලගෙන ඉන්න. ඒ කාලේ අමාරුවෙන් හරි පහු කරන්නනේ. අමාරුවෙන් හරි කාලය පහු කරන්න හේතුව දුක හැමදාම තියෙන්නේ නැහැ. හරිද? කොච්චර කල් ගිහිල්ලා හරි සමහර විට මේ හිතනවා වගේ පැයෙන් දෙකෙන් දුක සතුටක් වෙන්නේ නැහැ. හිතනවා වගේ දවසෙන් දෙකෙන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අවුරුද්දෙන් දෙකෙන් නොවෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක් ජීවිතේ අවුරුදු ගාණක් විඳපු දුක් කාපු කටුනේ අහිමි වෙච්ච අහිමිවීම හැමදේම අමතක කරලා සතුටු වෙන්න දවසක් කවදා හරි එයිනේ. එදාට ඔබ සතුටු වෙන්න ඕනේ. එදාට ඔබ හිතන්න ඕනේ අර වැටෙන්න ගියපු වෙලාවේ, මැරෙන්න හිටිච්ච වෙලාවේ, දාලා යන්න හිටිච්ච වෙලාවේ අල්ලගෙන හිටපු නිසයි, ඉවසපු නිසයි අද මම මෙහෙම සතුටින් ඉන්නේ. එදා එහෙම අල්ලගෙන හිටපු එක පාඩුවක් නෑ. එහෙම හිතෙන්න ඕනේ.